කවුද නම යාලට ගොඩ දවසකින් ඉතින් මම මෙහෙම පටන් ගන්නම්. ලැබුවා වූ 2026 අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා. එහෙනම් අද බලමු මගේ බ්ලොග් එක. සුදු මහත්තයා तेरी नजरों का दिल में हुआ है असर तू मेरा महबूब है जानम तेरी उल्फत में जीता හලෝ ළමයි කොහමද? දැන් වෙලාව දැන් වෙලාව 9:12යි. මගේ ෆෝන් එක නගන්නපන්. මම මේක අමතරව පාවිච්චි කරන ෆෝන් එක. අද ඉරිදා ජනවාරි 4. ඉතින් මම නිවාඩු දවසක්. නත්තල් ගහ ගැලෙවුවා උදේම. නත්තල් ගහ ගලවලා තව වැඩ වගේක් තියෙනවා කරන්න. ඒ ටිකත් කරන්න ඕනේ. එහෙනම් මම හිතුවා අද ඩේ vlog එකක් ගේන්න. බලමු අද මම මොනවද කරන්න කියලා. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. Keep watching. නත්තල් ගහ ගැලෙව්වා. මේ කෑල්ල අම්මෝ මේක පරිස්සමින් අන්තිම යන මීයනේ නැති වුණොත් මුකුත් කරන්න වෙන්නේ නැහැ. අර බූල් රෙද්දක් ළමයි අනේ බලන්න ඒක අපේ මොලි ජරා කරලානේ ඒක නිදාගෙන ඒක දැන් හොදන්න ඕනේ. ඒක හොදලා හම්බෙමු. මම මේ පොඩි කාලේ කෑවට පස්සේ කෝන්ෆ්ලෙක්ස් කෑවම අනේ මන්ද මිනිස්සු කොහොම කනවද කියලා මම නම් ඒක චුට්ටක්වත් රාන එක හැබැයි නිකන් කද්දි නම් මාර රයි. උදේ කන්න තිබ්බ දේවල් මම විදිහ කන්නේ අන්තිමට මට කොහොම හරි ඒවා කන්න උනා. රහ මදි වෙලා ඕක. මම ඕක කෑවෙනවක මම බල්ලට දුන්නා. කන්න බෑ ඒක. ළමයි මට කියන්න බෑනේ. අගේ කලින් හිටපු චුන්කි කියන්නේ මගේ පූසා එයා නැති වුණා. ඉතින් මට තව අලුත් යාළුවෙක් හම්බුණා. මෙයාගේ නම මොලි. මෙයා තාම චූටි තාම මාස 2ක් වගේ. ඔයාලා මගේ අලුත් යාළුවා ගැන මොකද හිතන්නේ? කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අන්තිමට කන්නයි කියපු කෑමත් කන්න වුණා බඩිකින්නට. ළමයි අපේ ගෙදර සතුවත්තක් වගේ නේදනේ. මාළුයි, පූසොයි, බල්ලොයි. මේ වැඩ කරන සිතින් මෙයාව තුරුතල් කරන්න එපා. ඇවිල්ලා ඉතින් ඇඟේ දැවටනවනේ මෙයා. තාම චූටිනේ. එයා අම්මව හොයනවද කොහෙද? समर सैर की आदरे म्यूर रहस की आदरे समर सैर की आदरे म्यूर रहस की आदरे දැන් යන ළමයි ස්කින් කෙයාර් ටිකක් කරන්න. ගෑනු ළමයි ගොඩක් දෙනෙක් දන්න දෙන්නේ කෝපි සීනි. ඉතින් මාත් අද කරා කෝපි සීනි. මම සාමාන්‍යයෙන් හැමදාම වගේ කරනවා. මට මේ දවස් ටිකේ කරන්න හම්බුන්නේ නැහැ වැඩත් එක්ක. ඉතින් මේ තියෙන මරුණාම අයින් කරන්න තමයි ඔක කරන්නේ. අනේ ඉතින් ප්‍රිය ළමයින් මේ බ්ලොග් එක බලන්න ඔයාලට වැදගත් වෙයි. ගෑනු ළමයිගෙන් අහන්න එපා. මේ මොනේ කෝපි ගන්න කියලා. මම අද කරලා මේක නම් ඉතින් ගොඩක් අය දන්න දෙයක් නේ. Feels really nice to be a part of a worthy cause to support people in need during දැක්කම තමයි ස්ක්‍රබ් එක කරලා උනාට පස්සේ මගේ මූණ ඉස්සලා මූණයි දැන් මූණයි අතර තියෙන්නේ හිතා ගන්න බැරි වෙනසක්. ලස්සනයි නේ. මං කොහොමද ස්ට්‍රේට් කරලා තියෙන හින්දා මට හරියන ෂැම්පූයි කන්ඩිෂනරයි ඔය දෙක තමයි.
බවයෙන් බවයේ අපි මුණ ගැවුනේ පතනා දොර බොමයි තව මේ ආකාහේ හමු වේවි දෝනුඹ සංසාරයේ මග මට ළමයි vlog එකක් කරනවා කියලා අමතක වුණා. දවල් ක්ලිප්ස් මට ගන්න බැරි වුණා. මං කාලා එහෙම නිදාගත්තා නැගිටිද්දි ටිකක් හවස් වෙලා. ඉතින් මං එහෙම ඊළඟ පාර්ට් එක ගත්තා. तू मेरी अधूरी प्यास प्यास तो आ गई मन को रास रास अब तो तू आ जा पास पास है गुजारिश है हार तो दिल का तंग तंग तो रंग जा मेरे रंग रंग बस चलना मेरे संग संग है गुजारिश कह दे तो हाँ तो जिंदगी जैन से छूट के මට ඊට පස්සේ තිබ්බා ලැප් එකේ වැඩ වගයක් කරන්න. ඉතින් මං ඒක කර කර ඉන්නකොට මට ඉතින් නෑවොත් ඉවරයි. පේනෝනේ. මට පස්සේ උදව් කරන්න යාළුවෙකුත් ආවා. බලන්නකො ඉස්සරහට එන යාළුවා. මේ ළමයා කොයි වෙලේ බැලුවත් මගේ ඩොක්කුවේ තමයි. මම මේ වොයිස් එක දාද්දිත් මේ ළමයා මගේ ඩොක්කුවට නිදි. එයා හරිම ලව්ලි යන්නේ. රැට කාලා ළමයි ඉඳගෙන ඉන්න එපා. බඩ එනවා. මම ඔෆිස් එකෙත් ඉඳගෙන ඉන්නේ. මම දැන්ටමත් ඉස්සරට වැඩි ගොඩක් මහත් වෙලා එක්සර්සයිස් කරන්න පටන් ගන්න ඕනේ. ඒකින්ද මං ආව පොඩ්ඩක් ඇවිදින්න. ඇවිදිද්දි මං දැක්කා ලස්සනට හඳ තියෙනවා. හරි එළියයි හඳ. එහෙනම් ආයෙත් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. දැනට මගේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. එහෙනම් ඉක්මනටම අලුත් vlog එකකින් හම්බ වෙමු. ගිහින් යන්න. බයි. පරිස්සමින් ඉන්න.